ආයුබෝවන් ඔබට සාදරයෙන් පිළිගනිමු එක්සේවි හර්නැන්ඩස් බුද්ධික් 21ට. අද අපි ඔබට අභියෝගයක් දෙනවා සත්‍ය රසිකයින්ට පමණයි. ප්‍රශ්නය 1. එක්සේවි හර්නැන්ඩස් කුමන කණ්ඩායමට අයත්ද? නිවැරදි පිළිතුර වන්නේ බාස. ප්‍රශ්නය 2. එක්සේවි කුමන වර්ෂයේ උපත ලැබුණාද? නිවැරදි පිළිතුර වන්නේ 1985. ප්‍රශ්නය 3. එක්සේවි කුමන තනතුරක ක්‍රීඩා කරයි? නිවැරදි පිළිතුර වන්නේ මැද පෙළ. ප්‍රශ්නය 4. එක්සේවි කොපමණ වතාවක් ලා ලීග් ජයග්‍රහණය කරාද? නිවැරදි පිළිතුර වන්නේ 8. ප්‍රශ්නය 5. එක්සේවිගේ ප්‍රධාන තරගය කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ චැම්පියන්ස්. ප්‍රශ්නය 6. එක්සේවිගේ පළමු ජාතික කණ්ඩායම කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ ස්පාඤ්ඤය. ප්‍රශ්නය 7. එක්සේවිගේ ප්‍රියතම ක්‍රීඩකයා කවුද? නිවැරදි පිළිතුර වන්නේ මෙසි. ප්‍රශ්නය 8. එක්සේවි කොපමණ වතාවක් වර්ල්ඩ් කප් ජයග්‍රහණය කරාද? නිවැරදි පිළිතුර වන්නේ 2. ප්‍රශ්නය 9. එක්සේවිගේ උපන් නගරය කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ බාසලෝන. ප්‍රශ්නය 10. එක්සේවිගේ ක්‍රීඩා දිවිය ආරම්භ වූ වර්ෂය කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ 2000. ප්‍රශ්නය 11. එක්සේවි කුමන වර්ෂයේ ක්‍රීඩා විශාරදය විය? නිවැරදි පිළිතුර වන්නේ 2010. ප්‍රශ්නය 12. එක්සේවි කුමන තරගාවලියට අයත්ද? නිවැරදි පිළිතුර වන්නේ සංග්‍රහය. ප්‍රශ්නය 13. එක්සේවිගේ ප්‍රධාන ගෝල්කීපර් කවුද? නිවැරදි පිළිතුර වන්නේ පුයෝ. ප්‍රශ්නය 14. එක්සේවි කොපමණ වතාවක් යුරෝපීය ජයග්‍රහණය කරාද? නිවැරදි පිළිතුර වන්නේ 2. ප්‍රශ්නය 15. එක්සේවිගේ සමාජ මාධ්‍ය නාමය කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ එක්සේවි හර්නැන්ඩස්. ප්‍රශ්නය 16. එක්සේවිගේ ප්‍රියතම ආහාරය කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ පිසුරු. ප්‍රශ්නය 17. එක්සේවි කුමන වර්ෂයේ ප්‍රථම වරට ජාතික කණ්ඩායමට ඇතුළු වුණාද? නිවැරදි පිළිතුර වන්නේ 2004. ප්‍රශ්නය 18. එක්සේවිගේ ආදරණීය ක්‍රීඩාව කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ පොලි. ප්‍රශ්නය 19. එක්සේවිගේ පළමු පුද්ගලික ජීවිතය කුමක්ද? නිවැරදි පිළිතුර වන්නේ මායා. ප්‍රශ්නය 20. එක්සේවි කුමන වර්ෂයේ පුද්ගලික ජීවිතය ආරම්භ කළාද? නිවැරදි පිළිතුර වන්නේ 2010. ඔබට ස්තුතියි. අපගේ එක්සේවි හර්නැන්ඩස් බුද්ධික් 21ට සහභාගී වීම සඳහා. ඔබට අලුත්ම ක්විස් වලට සම්බන්ධ වීමට අමතක නොකරන්න.